ඔයගොල්ලෝ අත් දෙක තුන එන්නේ AGC TVත් එක. ඉතින් ඔයාලට අදාළ දෙන්න වල තියෙනවා view mini කියන එකට. ඉතින් view mini තමයි අදගෙන ආලා තියෙන්නේ ඔයාලට. ඉතින් මේකෙත් අර වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක වෙනස් රිමෝට් එකේ අංක නෑ. එහෙම තියෙනවා. YouTube බටන් නෑ. එහෙමයි. දැන් මේක තමයි පෙට්ටිය. පෙට්ටිය වගේ දෙන්නේ මේක. ඉතින් මේකට මෙහෙම ඇල්ලක් එනවා. ඉතින් තමයි අපේ ෆෝන් charge කරන්නේ. අන්න ඒ වගේ එකක් තමයි. මේකට හම්බ වෙනවා කළු පාට වයර් එක. මගේ දැන් මගේ එක මේ නැති වුණා. මම මේ දැන් පාවිච්චි කරන්නේ මේ ෆෝන් charger. හොඳට වැඩ. ඊට පස්සේ මේකටම කැටයක් හම්බ වෙනවා. කැටයක් හම්බ වෙනවා මේ 2025 වගේ ආපු මේ ප්ලග් එක මේක. දැන් 2024 ද කොහෙද මේක ආවේ. හරි. එහෙනම් අපි ගහලා බලමු. අපි දැන් මේක ප්ලග් එකට ගහලා අපි ගහන්නයි යන්නේ. එහෙම ගැහුවා. මෙතන තියෙන USB එක මේ ගහන්න තියෙන එකට අපි ඒක ගැහුවා. හරි ගැහුවා. දැන් මෙතනක් තියෙනවා මේක ගහන්න තැන කේබල් එක වගේ තැන. මෙන්න මෙතන අපි ඒක ගහනවා. හරි අපි ගැහුවා. දැන් තියෙන්නේ අපිට ප්ලග් එකකට ගහන්න. හරි ගහමු. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම්. අපි දැන් මෙහෙම ප්ලග් එකකට ගහගත්තා. ඊට පස්සේ අපිට තියෙන දැන් ඔයාලා දන්නා ඇති මේකේ AGM වයර් එක. ඒකට තමයි අපි මේක ගහන්නේ. HDMI කේබල් එක ඔයාලා දන්නවා ඇති. මේක එකට ගහනවා. මම ගහනවා. හරි අපිට ටීවී එකට මෙතන පේන්නනවා එක ගැහුවට පස්සේ මම මේ PC එක ගහලා දෙන්න මගේ. හරි අපි මෙතනින් ගහමු. ඕකේ කරා. ඉතින් අරක විදිහෙන් තමයි මේකෙත් උන් වෙන්නේ. ඉතින් ඔයාලට කිව්වා වගේ මේ රිමෝට් එකේ ඒක තමයි මේ කවරයක් දාලා තියෙන්නේ සවුත් වෙන හින්දා. ඔයාලට මේකටම මේ වගේ කවරයක් එනවා. ඉතින් මේ වගේ අපිට තියෙනවා මෙතන තමයි පීඩින් බලන එක තියෙන්නේ. ඉතින් මම මේක තනි වීඩියෝ වලට තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා අපිට කටින් මේව කරලා මේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මොකක් කර YouTube on කියලා කිව්වොත් එයා YouTube එක on කරන්නේ මේකෙන් අපිට කියලා. හරි. ඔන්න නෝ. ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න ඕනේ. මම ඒවා වෙනම වීඩියෝ වලින් ඔයාලට කියලා දෙනවා ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න, බ්ලූටූත් කනෙක්ට් කරන්න. අරක වගේමයි ඒක මම ඔක්කොම කියලා දෙනවා. හරි. ඔයාලට පේනවා ඇති. මෙතන ඇප් ටිකක් තියෙනවා. ඉතින් මෙතන ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා මේවා පාවිච්චි කරන කට්ටිය. තව Android box එක මගේ වීඩියෝ බලපු කට්ටිය ඔයාලා දන්නවා ඉතින් කොහොමද ඉතින් මේක OTT එකට දන්නවා. ඉතින් පෙරක් කට්ටිය ඉන්නවා දන්නේ නැති කට්ටිය. ඉතින් ඒ කට්ටිය තමයි මම කියලා දෙන්නේ. OTT එකට කෙලින්ම යන්න. OTT එකට ගියාම ඔයාලා channel ටික පෙන්නනවා. channel ටික පෙන්නනවා ඔහොම. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ එක ගන්න ඕන නම් ඔයාලට ඊටාම සුළු මුල්ලකට ඔයාලට ගන්න ඕන නම් මම මේ පහලින් දාන මම මෙහෙම තිරේ දානවා. ඒ නම්බරේට ඔයගොල්ලෝ කතා කරලා බලන්න අනිවාර්යෙන්. ඔයාලට ගන්න ඕන නම් වැඩි විස්තරත් එක්ක ඒ නම්බරේට කතා කරොත් ඔයාලට දැනගන්න පුළුවන්. හරි. මේකේ පෙන්නවා. මේකේ අපි දාලා බලමු දෙරණ දැම්මා. ඉතින් ඔයාලා Android box එකේ විදිහට තමයි මේකෙත් එන්නේ.
Domino's Big Big Pizza flavors හයක් එකම pizza එකක. ඉතින් ඔයාලට පේනවා දැන් මේක වැඩ කරනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන මේ අඩු කරන ඔයාලට පේනවද දන්නේ මේ අඩු කරන අර අයිනේ තියෙන අතන අන්න අර ගියද ඊ අඩු කරන බටන් එක නිකන් ඔය ෆෝන් වල මේ සද්ද අඩු කරන එක වගේ තමයි. ඒක ගණන් ගන්න එපා. මේක ඉතින් සිස්ටම් එක තමයි වෙනස් නෑ. මේකේ රිමෝට් එක තමයි මේකේ රිමෝට් එකේ අංක නෑ. ඒක තමයි ලොකුම අඩුව. හැබැයි පොඩ්ඩක් විතර එහෙම මට පොඩ්ඩක් විතර කරදරෙන් මේකේ අංක නැතුව ටක් ගාලා දාන්න බැරි වුණාම. හැබැයි මේකත් හොඳයි. ඒ වගේම අපිට මේකේ අප් බලමු YouTube දාලා බලමු. ඉතින් ඔයාලට එතනින් මෙහෙම කරුවම අතන්ට යනවා. ඊට පස්සේ ආයි බටන් එකක් ඔබන්න. එතකොට මෙහෙම තියනවා යන්න නැතුව තියෙයි. එතකොට ඔයාලා මෙන්න මෙතන මේ ත්‍රිකෝණය වගේ එක ඔබන්න. එතකොට මේ තිරේ ෆුල් ස්ක්‍රීන් එකට එනවා මේකේ ඇක්ටිව් ටිකට. ඊට මෙන්න මේ කුටු එක එබුවට පස්සේ ඔයාලට එනවා මේ වගේ එකක්. ඒක උබන්න යන්න එපා. මොකක් හරි මේක වෙලා ඒක වඩා පස්සේ ඔයාලට එනවා. අපි බලමු YouTube එක. YouTube එක මේ ඒ විදිහට මොන්න එනවා. ඉතින් මේ ඔයාලට ඊමේල් එකක් හදාගන්න ඔයාලා ඊමේල් එක ඔයාලා ෆෝන් එකේ තියෙන ඊමේල් එක දාලා මේකට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊමේල් නැතුවත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඊමේල් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙන watching the guest කියන එක ඔබන්න. යටට ගිහිල්ලා යටම තියෙන බටන් එක. මෙන්න මේක. එතකොට ඔයාලට බලන්න පුළුවන්. මෙහෙම ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින් එනකොට මෙතන මුකුම්ම නැහැ හිස්. ඊට පස්සේ ඔයාලා සර්ච් බාර් එකට ගිහිල්ලා ගහන්න ඕනේ. ඔයාලට ඔයා දැන් බලන එකක් තියෙනවා නම් ඒක ගහන්න ඕනේ. එතකොට තමයි ඔයාලට එන්නේ මේ වගේ මේක එනවා. දැන් මේ තියෙන මම බැලුව ටික. ඉතින් ඔයාලට ගහලා එතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන අමුතු සද්දයක් එනවා. මම ඒක පෙන්වන්නම්. එහෙම ගියාට පස්සේ අන්න ඒක ඇහෙන්නේ නැහැ සද්ද වැඩි කරුවට. ඔය ටොන් ටොන් ගන්න සද්දයක් එනවනේ. අන්න මේ ඒක ඒ හැටි අරක වගේ නෙමෙයි. මේ අලුත් එක මේ අර දැන් දෙවෙනියට ආපු එකද හින්දා මේ ඒක හින්දා ඔය මේවා තියෙන්නේ. ඒකයි. තව ඉතින් මම ඔයාලට දැම්මා ඉතින් පෝස්ට් එකක් මේකේ වැඩි විස්තර දෝනේ. මේ වැඩි විස්තර දෝනේ. ඊට පස්සේ මේ වැඩි විස්තර දෝනේ කියලා මම ඔයාලගෙන් ඉල්ලුවා. මෙහෙම තමයි පෙට්ටිය නම් එන්නේ. මේ පෙට්ටිය පරණ එකක්. මෙතන ඔක්කොම තියෙනවා ඔයාලට හරහට. එහෙම තමයි HG තියෙන්නේ. ඊට පස්සේ Wi-Fi තියෙනවා, Bluetooth තියෙනවා. ඊට පස්සේ 8 GB තියෙනවා. තව මොනවද? RAM එක ඇවිල්ලා A53 1 GB DDR. ඉතින් ඔයාලට මේකේ ෆෝන් එකේ තියෙන ටික ඔක්කොම තියෙනවා. Google Play, ඊට පස්සේ YouTube, ඊට පස්සේ ඔයාලට ෆෝන් එකට කනෙක්ට් කරලා රූප දෙන්න එකක් මම ඔයාලට දෙනවා. ඒක තියෙනවා මේකේ ඔක්කොම තියෙනවා. මෙහෙම තමයි පෙට්ටිය ඇතුලේ එන්නේ. පෙට්ටිය ඇතුලේ එන්නේ. තමයි පෙට්ටිය දෙන්නේ. ඉතින් ඔයාලට වැඩි විස්තර ඕන නම් මම පෝස්ට් එකක් දාන්නම්. ඉතින් මෙන්න මේ ඔයාලට මේක ඉතින් සුළුම මුදලකට ගන්න පුළුවන් නම් මම මේ දාන අංකයට ඔයාලා ෆෝන් නම්බරයට කතා කරන්න. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඒක නෙමෙයි. අද ගොඩ කලින් තමයි මම වීඩියෝ එකක් ගෙනාවේ. කමන්නේ. මෙන්න මේ නම්බරයට කතා කරන්න. බයි.